Hey everyone, welcome back to my channel. ඔන්න ඉතින් මේ අවුරුද්දේ වෙසක් මාසෙත් හරි ඉක්මනට ඇවිල්ලා. ඔයාලා දැනගෙන හිටියද ලංකාවේ වගේම කොරියාවෙත් වෙසක් සමරනවා කියලා. කොරියාවේ වෙසක් දවස පබ්ලික් හොලිඩේ එකක් වගේම කොරියානු භාෂාවෙන් මේ දවස හඳුන්වන්නේ සෝකාතං චින්මිල්. කොරියාවෙත් ඉතින් වෙසක් උත්සවය සමරන්න වෙසක් ලැන්ටන් ෆෙස්ටිවල්ස්, ඒ වගේම පෙරහැරවල්, පන්සල්වල පින්කම් වගේ දේවල් තියෙනවා. ඒත් ඉතින් බලන්නකෝ අද හවස් වෙද්දි හොඳටම වහින්න පටන් ගත්තා. වැස්ස කියලා ඉතින් වෙසක් කූඩුවක් බලන්න යන්න නැතුව ඉන්න පුළුවන්ද? අපිත් මේ හදන්නේ ලස්සන ලැන්ටන් ෆෙස්ටිවල් එකක් බලන්න යන්න. එහෙනම් ඉතින් අපි ගිහින් බලමුකෝ කොරියාවේ වෙසක් කොයි වගේද කියලා. ඔන්න ඉතින් අපි වැස්සෙම ලැන්ටන් ෆෙස්ටිවල් එක තියෙන තැනට ආවා. දැන් නම් වැස්සත් ටිකක් අඩු කරලා වගේ පේන්නේ. බලමුකෝ ඇතුළට ගිහිල්ලා. මේ තැනට කියන්නේ සොන්සන් හ්යොන් ස්ක්වෙයාර් කියලා. මේක බූසාන් වල තියෙන ඕපන් ස්පේස් එකක්. මේ වගේ ලොකු ඉවෙන්ට්ස් තියන්න මෙතන හොඳටම ගැලපෙනවා. මම මේ මෙතනට ආපු ෆස්ට් ටයිම්. අපි ඉතින් ගිහිල්ලා වටේ ඇවිදලා බලමු. බලන්නකෝ වැස්ස දවස වුණාට සෙනග නම් ඒ තරම්ම අඩු නැහැ. අපි ලංකාවේ දැකලා තියෙන දේවල් වලට වඩා මේ ආකෘති වල වෙනස්කම් තියෙනවා. මම හිතන්නේ ඒකට හේතුව බුදුදහමේ තියෙන ථෙරවාදී වගේම මහායාන කියන නිකායන් දෙකේ වෙනස්කම්. කොහොම වුණත් මේ දේවල් හරිම ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. එන්නකෝ ඉතින් අපි වටේ ඇවිදලා බලමු මේවැ ලස්සන. මෙතන මේ තියෙන මකර රූප නිසා මට හිතුනේ මේ ගොඩාක් දේවල් වලට චීන සම්භවයක් තියෙනවා කියලා. මේ ටික දැක්කම ඔයාලට මොනවා හරි මතක් වෙනවද? ඔයා කුන්ෆු පැන්ඩා බලලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට ඒ කතාව මතක් වෙන්න ඕනි. මේ තියෙන රූප ඒකේ තියෙන චරිත වගේ නේද? මේ තියෙන්නේ කොරියාවේ භාවිතා වෙන සෝඩියක් සයින්ස්. ගොඩාක් දේවල් තිබ්බ නැති වුණාට මෙතන තිබුණ ටික හරිම ලස්සනට පිළිවෙලට හදලා තිබ්බා. ඔන්න මේ තියෙන්නේ මෙතන තිබ්බ අන්තිම ටික. අපි කලින් මෙතනට එද්දී මේ උඩ බල්බ්ස් ටික දාලා තිබ්බේ නැහැනේ. දැන් කළුවර වැටිලා නිසා ඔන්න ඒ බල්බ්ස් ටිකක් දාලා එතන හරිම ලස්සනට පේනවා. ඊළඟට ඉතින් අපි ගෙදර යන්න තමයි හැදුවේ. මෙතනට ආවට පස්සේ හිතුණා මොනවා හරි කාලෙම ගියොත් හොඳයි කියලා. ඔයාලා දන්නවනේ කොරියාවේ ඉතින් ස්ට්‍රීට් ෆුඩ් වලට ප්‍රසිද්ධයිනේ. ඉතින් අපිත් මේ පැත්තේ රවුමක් දාලා මොනවා හරි කාලම යන්න කියලා තමයි බැලුවේ. මෙහි තියෙන රසම රස ස්ට්‍රීට් ෆුඩ් ගැන මම වීඩියෝ එකක් දවසක අරගෙන එන්නම්කෝ. එහෙනම් ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් මං ගිහින් එන්නම්.
පරිස්සමින් සතුටින් ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා තියන්න. ගිහින් එන්නම්. බයි.